flight එක දැන් take off වෙන්න යනවා. හරි ගම්මානේ බලක් කරනවා. Around the world program එක. ආශා ජනක 03 pilot ඉන්නවා. Hello pilot. යා. ඕ hey මේ flight එක delay ආද? ෆ්ලයිට් එක රිවර්ස් කරනවා but හරි flight එක take off කරලා තවත් 2 minutes විතර හැබැයි මගේ ළඟ ඉන්න කෙනා කැම කන්න රෙඩි වෙලා මේක රෙඩි කරලා තියෙන්නේ මේකෙම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මෙයා මොන වගේ පොදක්ද කියලා. මොනවද this guy no have හරි දැන් අපි බෑන්කොක් පාරේ ෆයින් යනවා. ඔයාලට බලන්න පුළුවන් කොච්චර මේ ට්‍රැෆික් එක කියලා. කොච්චර සිග්නල් දාන්න මෙතන අපි වගේ ලංකා කට්ටියගේ ෆයින් එක. බීච් වල ඔයාලට බලන්න පුළුවන් මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා මොකද දේවල් තියෙනවා. ඒ වගේම කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ බීච් වගේ නෙමෙයි. ගොඩක් වෙනස්. වතුර ලුණුරයි. වෙන මොනවද තියෙන්නේ? ඉතින් මෙතන ඉන්න අපේ ජනක මංජුල ඉන්න. කොහමද? හරි ජනක මංජුල කියන්නේ මේ ගැන මොන විස්තර? ඇත්තට ලංකාවේ බීච් වගේ නෙමෙයි මේක ගොඩක් වෙනස්. වතුර ලුණුරයි. ලංකාවේ වගේ නෙමෙයි. ඉතුරු ටික අපි අමතක වුණා. අපි වඩ ඉතලත් ආයි පාර රෙකෝඩින් එක ගමු. මේ හරිය දින මොකදම වෙහිකල් එක තමයි ටුක් ටුක්. One baht pataya. One baht. That means the well paid tuk tuk drivers. I am the driver. Only the license. This is my guy. So මේ වගේ vehicles අඩුයි දෙයක් ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් ලංකාවේ නෑ. 50 baht pataya. හරි අපි දැන් බෑන්කොක් එකේ ටුක් ටුක් රයිඩ් එකේ ඉන්නේ. අපි රයිඩ් එකේ ඉන්න මේ හරිය. ඉතින් මේක Driver 20 baht. So මේ බෑන්කොක් සිටි එක අපි පොඩි රෝමක් අහනවා කොහොමද මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉස්සරහට බලමු මට මොනවද වෙන්නේ කියලා. දැන් අපි බස් එකේ පොඩි රෝමක් යනවා බලන්න පුළුවන්. අපිත් මේ බෑන්කොක් වල සාමාන්‍ය කට්ටිය කොහොමද ජීවත් වෙන්නේ ඒක නිකන් බලන්න තමයි ඒගොල්ලන් වගේ මේ බස් එක යන්නේ මේ පැත්තේ බැලුවොත් ඔයගොල්ලන්ට ටොයිස් කඩවල තියෙනවා. ඒ වගේම මොකද මොනවද හිතන්නේ මේ බෑන්කොක් සිටි ගැන? ඇත්තට මේක අලුත් අත්දැකීමක්. අහහ. අත වශයෙන්ම දැන් හොඳයි නම් මම දැන් ටිකට් ගන්න යන්නේ. හරි. හරි ට්‍රැෆික් ඔයගලන්ට බැලුවොත් තේරෙයි. ඔයගොල්ලෝ මේ ෂෝ එක බලන්න කට්ටියයි අපි කොයිද යන්නේ කියලා. ඇත්ත වශයෙන් කියන්නේ ගියත් අපිටත් දන්නේ අපි කොයිද යන්නේ කියලා. නිකන් බස් එක නැගලා බලනවා මෙතන සිග්නල් ලයිට් කීයක් තියෙනවද කියලා ගණන් කරන්න තමයි ආවේ.
හරි අපි දැන් පොඩි ඩේ ටයිම් වෝක් එකකට යන්නේ. අර බාසින් කවර ටච් කළා. මියුට් දාලා. මෙච්චරට බැලුවේ තායිලන්ඩ් ටවුමේ මොනවද තියෙන දේවල් කියලා. තවද මේ වගේ අපි වීඩියෝ කරමු. බයි.